අයිබෝන් Academy of Binary ආයතනයේ තමත් ආදරණීය තමත් ගෞරවයෙන් පිළිගන්නවා මම උදයන්ක රූපසිංහ Academy of Binary ආයතනයේ. ඉතින් මම අද දවසේදී අරන් එන්නේ අතරම ස්ට්‍රැටජි වීඩියෝ එකක් නෙමෙයි, සක්සස් ස්ටෝරි එකක් නෙමෙයි, ට්‍රේඩින් ගැන මිනිස්සුන්ට තියෙන විවිධ අදහස් තියෙනවා. ඉතින් ඒ අදහස් එක්ක හැලහැප්පිලි එක්ක අපි මේ ගමන ඉස්සරහට අරන් යන්න ඕන. මොකද අපි වැඩ කරන platform එකක් තමයි මේ derive.com කියන්නේ. ඒ වගේම තමයි XM trading කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ platform ගැන විවිධ විදිහේ විවිධ අදහස් මිනිස්සු දරනකොට ඒ දේවල් වලින් trading වලට එන්න බලාපොරොත්තුෙන් ඉන්න මිනිස්සුන්ට යම්කිසි වැරදි අවබෝධයක් යනවා නම් අපි ඒක නිවැරදි කරන්න ඕන අනිවාර්යයෙන්ම. මේ දවස්වල යම්කිසි කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා derive trading platform එක සම්බන්ධව. මේක scam එකක්, මේකෙන් earn කරන්න බෑ, අරකයි මේකයි ඔය වගේ කතන්දර කීපයක්. derive trading වල lost වෙනවා කියන කාරණාව. මම ඒක proof එක ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. lost වෙනවද, lost වෙලා තියෙන්නේ කොහොමද, lost වෙනවා නම් ඒකට හේතු මොනවද, සහ එහෙම lost වෙන්නේ නැතුව trade කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව මම ඔයගලන්ට පැහැදිලිව කතා කරන්න. ඉතින් එහෙමනම් අපි වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට යමු. ඔයාලට මේ පේන්නේ මගේ live account එක. ඉතින් මේකේ ඔයගලන්ට පේනවා dashboard එකේ portfolio එක. ඔය හැම දෙයක්ම මම එකින් එකට මෙතන ඔයගලන්ට පැහැදිලිව පෙන්නලා තියෙනවා. මම මේ account එකේ ඔයාලව එක්කයි යනවා. මෙන්න මේකේ අපි derive open කරලා ඉවරලා අපි derive account එක open කරනවා. මේ account එකේ මම ඔයගලන් එක්කයි යනවා. මේකේ trading history එකට $500 ගාණක් මෙතන තියෙන්නේ. අපන් මගේ මේකේ තව wallet එකක් තියෙනවා, US wallet එක. මේ option account එකේ තියෙන ගාන US wallet එකේ ගානත් එක්ක $2000ක් වගේ තිබුණා account එකේ. ඉතින් අපි මේකේ ඉස්සෙල්ලාම කොයි විදිහටද මේකේ අපි ගත්ත trade ටික දැන්ට run වෙලා තියෙන්නේ කියලා එකින් එකට බලමු. මේ සහ මේකේ මම trade කරන්න පටන් ගත්තේ කොයි කාලේ ඉඳන්ද කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් ඔන්න පහලට මම යනවා මේකේ. මෙතන මම පටන් අරගෙන තියෙන්නේ මාර්තු 19 වෙනිදා පළවෙනි trade එක මම ගන්නෙ. මහ ලොකු trade එකක් නෙමෙයි. ඔයගලන්ට පේනවා ක්‍රෑෂ් 900 කියන මාකට් එකේ $12ක් දාලා $9ක් වගේ ප්‍රොෆිට් කරපුව පළවෙනි ට්‍රේඩ් එක තමයි මේ තියෙන්නේ. ඉතින් එතනින් පස්සේ ඔයගලන්ට මෙතන පහළටම ගියාම මේ තියෙන්නේ එක. ඊට පහළින් ඔයගලන්ට පේනවා total profit loss එක තියෙනවා. මෙතන contract ගාන contract 83යි profit එක තියෙනවා $2326ක් කියන ප්‍රමාණය net profit එක විදියට පෙන්නනවා. එතකොට එතනින් උඩට ගියාම මේ ඔයගලන්ට පේනවා lost වෙලා තියෙනවා. එතකොට lost වෙලා තියෙනවා $2යි $1යි ඊළඟ $19ක් profit කරලා තියෙනවා. $47ක් profit කරලා තියෙනවා. $50යි 60ක් අපි loss වෙලා තියෙනවා. ආයි $95ක් profit කරලා තියෙනවා. ওই විදියට මේ $102ක් loss වෙද්දී ඊළඟ trade එකෙන් $285ක් profit කරලා තියෙනවා. මේ tick trading සමහරක් කට්ටිය කියනවා option trading කරද්දී lost වෙනවා කියලා. නෑ, මේ tick trading වලින් මේ profit කරලා තියෙන්නේ එහෙනම් නේද? එතකොට එතනින් උට්ටත් යන් අපි මේ උඩම ගත්ත අන්තිම ට්‍රේඩ් එකත් පෙන්නනම්. අන්තිම ට්‍රේඩ් එක මම අරන් තියෙන්නේ මහලු කාලයක් නෑ, 5යි 7 වෙනිදා. ඒ කියන්නේ මීට දවස් 2කට විතර කලින් ගත්ත එකක්. $100.92යි ගානක් ප්‍රොෆිට් ඇවිල්ලා තියෙනවා මේ rise and fall 5 tick කියන ස්ට්‍රැටජි එක. ඉතින් එතන මගේ ට්‍රේඩ් 3ක් ලොස් වෙලා තියෙනවා. මෙතන මේ $360ක් ලොස් වෙද්දි $480ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. ආය 90යි $230 ගානක් ප්‍රොෆිට් කරලා තියෙනවා. මේ පොඩි ගණන් වලින් නෙමෙයි account එකේ පොඩි wallet balance එකක් තිබ්බට ලොකු stake මේ management plan එකකට එහෙම ගියපුවා නෙමෙයි මේක සම්පූර්ණම තියෙන ටික් ට්‍රේඩින්, ඩිජිට් ට්‍රේඩින් කියන ස්ට්‍රැටජි පාවිච්චි කරලා ට්‍රේඩ් කරපුවා. මේ එතනින් පල්ලයට මම අතරින් පතර account එකේ තියෙන ට්‍රේඩ් ඕපන් කරන්න. මේ ඔක්කොම 5 ටික්. 1 මිනිත්වත් නෑ මං හිතන්නේ 1 මිනිත් මහ ගොඩක් නෑ. ලොකු account trade බලමු මේ ඔක්කොම 5 ටික් තියෙන්නේ. එතකොට මේ 5 ටික් එකේ මම ට්‍රේඩ් කරන්න පටන් ගන්නේ අද ඊයේ නෙමෙයි. අද ඊයේ මේ දවසක් ප්‍රොෆිට් කරලා ඊට පස්සේ පහුවදා මේ ප්‍රොෆිට් කරාම වීඩියෝ එකක් ගහනවා එහෙම නෙමෙයි මේකේ සම්පූර්ණම වීඩියෝ එක ගහන්නේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරියටම ගත්තොත් එහෙම මාර්තු 19 වෙනිදා. එතකොට මාස දෙකක් පුරාවට මේ account එකේ trade කරලා $2300ක් profit කරලා තමයි මම මේ account එකේ වීඩියෝ එක ගහන්නේ. එතකොට සමහරු කියනවානේ දවසක් profit කරාම දවසක් loss වෙනවා කියලා. එහෙනම් හත්තලා මේ දවස් 60ක් විතර එක දිගට trade කරලා $2300ක් profit කරලා තියෙන tick trading කරලාම mini trading වත් නෙමෙයි tick trading විතරක් කරලා. ඉතින් එහෙනම් lost වෙන්න හේතුව මොකක්ද? lost වෙන්න හේතුව analyze බැරිකම. එහෙම නැත්නම් හරි තැනක entry එකක් ගන්නේ නැතිකම. දැන් මේ trade එක loss වුණා. දැන් මගේ මේ $62ක් දාලා මම ගත්ත trade එකේ sell trade එකක් අරන් තින්නේ buy වුණා. එතකොට මේක platform එකේ වැරද්දද? නෑ, මේ trade එක platform එකේ වැරද්ද නෙමෙයි. මම මේක analyze කරලා ගත්ත contract එකේ වැරද්ද. එතකොට මම ඒකට තව reply එකක් විදිහට මම මේ $200ක් දාලා තව trade එකක් ගත්තා. ඒ trade එකත් එහෙමයි. ගත්ත තැන ඉඳන්ම market එක buy වෙනවා. මම down trade එකක් ගත්තා. හැබැයි buy වුණා. $200ක් loss වුණා. එතකොට මේක platform එකේ වැරද්දද? නෑ. එතකොට ඒකත් මගේ වැරද්ද. මගේ analyze එකේ දුර්වලතාවයක්. එතකොට මම ඊ ඔක්කොම recover කරගෙන මම මෙතනදී මේ $461ක් මම profit කරා. මේ තියෙන ගත්ත තැන ඉඳන් sell වෙනවා. එතකොට මේක platform එකේ වැරද්දෙන් වෙන්න බැරිද? අනේ එහෙනම් platform එක එතකොට මම හරිනේ. මගේ analyze එක හොඳයි.
ප්‍රොෆිට් කරොත් මම හරි ලොස් වුණොත් platform එක වැරදි. අන්න ඒ මතේ තමයි ඔය ගොඩාක් මානසික මට්ටම අඩු මිනිස්සු ඉන්නේ ට්‍රේඩින් වල. ඉතින් ඒක නිසා ආරාධනා කිරීමක් කරනවා ට්‍රේඩින් කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ට්‍රේඩින් කරන්න කියන්නේ 100% ප්‍රොෆිට් කරන දෙයක්. ඒක අපි කරන්න නම් අපි හරියට account එක manage කරන්න දැනගන්න ඕනේ. හරියට risk එක manage කරන්න දැනගන්න ඕනේ. loss එකක් ගියොත් loss එක recover කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඔය හැමදේම දැනගන්න ඕනේ. ඔය ටික හරියට කරොත් මෙන්න මේ වගේ profit එකක් මාස දෙකක් ඇතුළත ගන්න පුළුවන්. ලක්ෂ 6ක් නේද? සාමාන්‍ය ලක්ෂ 6කට වඩා වැඩි profit එකක් මෙතන තියෙනවා. මාස දෙකක් ඇතුළත අරගෙන. ඉතින් මේක සම්පූර්ණම මේ ටික් ට්‍රේඩින් කරලා. එතකොට ඔන්න ඕක තමයි ට්‍රේඩින් account එක තත්ත්වය. ඕනනම් මේක මේ බොරු account එකක් ඉන්නවනේ. අපි දාමු මේකේ withdrawal එක. ඕක මහ දෙයක් ඈ. අපි මේකේ ඩොලර්ස් 2000ක් විතර ඕනනම් අපි withdrawal එකකුත් දාමු. ඔයාලත් එක්ක මේ ඉන්නකොටම මම දාන්නම් මේකේ withdrawal එක. right අපි මෙතන portfolio එකට ආවා. portfolio එකේ අපි withdrawal එකක් කරගන්න යන්නේ. මෙතන withdrawal කියන තැනට ගියා. ඉතින් අපි බලමු withdrawal එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙතන payment agent එකෙන් withdrawal එක කරන්නේ. මගේ payment agent එක මම පාවිච්චි කරනවා. ඉතින් මට මෙතන one time password එකක් එන්න ඕන. අපි බලමු මේකත්. right මම one time password එක මෙතන දුන්නා. බලමු withdrawal වලට යනවා payment agent list එකට. ඉතින් මගේ payment agent එක මම select කරනවා. මගේ choice එක එක මම එතනින් amount එක දානවා. මෙතන දාන්න පුළුවන් ගාණක් මම දානවා 1500ක් වගේ අපි withdrawal එකක් දාමු. මම 1500ක් දානවා withdrawal එක. right ඔය තියෙන්නේ මගේ account එකෙන් මම ඩොලර්ස් 1500ක් withdraw කරපු එක. අපි ගිහිල්ලා බලමු ආපහු portfolio එකට ඕන්න. account එකේ තියෙන ගාන මම refresh කරලා පෙන්නන්න. right මගේ account එකේ තියෙන ඩොලර්ස් 537යි තව. දැන් 1500ක් මම withdraw කරලා තියෙන්නේ. ඔය තමයි අපි කියන ස්ට්‍රැටජි පාවිච්චි කළා. මම ඔය මේ ටික් ට්‍රේඩින් 5 ටික් එහෙම ස්ට්‍රැටජි දාලා තියෙනවා අපේ YouTube channel එකේ පහළ. ඉතින් ඒ වගේම පාවිච්චි කරලා ගත්ත withdrawal ඔය තියෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි account එක හරියට ට්‍රේඩ් කරනවා කියලා කියන්නේ. එතකොට Deriv කියන්නේ scam එකක්ද? නැහැ. Deriv කියන්නේ හොඳ trading platform එකක් 1999 අවුරුද්දේ ඉඳන් තියෙන හොඳ success trading platform එකක්. මිනිස්සුන්ට success වෙන්න පුළුවන් trading platform එකක්. analysis management trading psychology කියන දේවල් ටික හරියට ඉගෙන ගත්තොත් ගේමක් ගහන්න පුළුවන් platform එකක්. right ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ platform එකේ ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරන්න. එතකොට මේක මාස දෙකක් පුරාවට මම මේ කරපු වැඩක් ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ පොඩි කාලයක් තුල මේ විදිහට earn කරන්න පුළුවන් වෙන්නේ මේ platform එක ඉතාම හොඳ platform එකක්. කිසිම විදිහකට මේකේ lost වෙන්නේ නැහැ. lost වෙනවා ඔයාගේ වැරද්දේ. ඔයාගේ analyze එක දුර්වලයි නම් ඔයා දාන contract එක ගන්න තැන වැරදි නම් මේ මාකට් එක buy වෙන්න තියෙන වෙලාවක sell entry ගත්තම මාකට් trade එක loss වෙනවා තමයි. ඕගොල්ලෝ හරියට මාකට් එකේ buy එකක් අඳුර ගන්න බැරි නම් මාකට් එකේ sell එකක් අඳුර ගන්න බැරි නම් ඒක මේ Deriv එකේවත් එහෙම නැත්නම් IQ option එකේවත් MT5 එකේවත් gold market එකේවත් එහෙම නැත්නම් මේ synthetic markets වලවත් ඕවාගේ වැරදි නෙමෙයි. මේක ඔයාගේ වැරද්ද. ඒක නිසා මතක තියාගන්න trading කියන දෙයට platform using analysis management trading psychology කියන මෙන්න මේ subject හතර ඔයාලට ඉගෙන ගන්න පුළුවන් නම් ඇවිල්ලා ඉගෙන ගන්න. ඒකල සරලවම ඊටාම අඩු දැනුමකින් trade කරන්න පුළුවන් platform එකක් තමයි මේ Deriv trading කියන්නේ. ඉතින් ඒක ගැන ඔයාලට තාමත් දැනගන්න අවශ්‍යතාවය තියෙනවා නම් මෙන්න මේ number වලටත් call එකක් දීලා අහන්න. අපි ඒතකොට කියලා දෙන්නම් scam එකක් කියන්නේ මොකද්ද? platform එකක් කියන්නේ මොකද්ද කියලා. එතකොට ඔයාලට ඒකෙන් දැනගන්න පුළුවන්. ඉතින් වැරදි විදිහට වැඩ කරලා වැරදි දේවල් කරලා ඉවර වෙලා තමන් වැරදුනායින් පස්සේ ඒක ඇඟිල්ල වෙන කාටවත් දික් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක හරි කැත පුරුද්දක්. ඒක නිසා මතක තියාගන්න. ඔයාගේ වැරද්දක් තියෙනවා නම් ඔයාගේ වැරද්ද හදාගෙන ඊළඟ ගමන ඔයා යන්න. එතකොට ඔයාට ට්‍රේඩින් වලින් සක්සස් වෙලා ආරයිට් මාත් ට්‍රේඩ් කරලා මාත් ප්‍රොෆිට් කරා කියලා හරි ආඩම්බරෙන් කියන්න පුළුවන් වේවි. එහෙම බැරි වුණයින් පස්සේ ඒකට platform එකකට චෝදනා කරන එක ඊටාම පහත් වැඩක්. අපේ අර පුරුද්දක් තියෙනවනේ සාමාන්‍යයෙන් අපි නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියනවනේ. අන්න ඒ වගේ තමයි. ඉතින් ඔයා නටන තැන පොළොව ඇදයිද නැද්ද කියලා තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේකේ පොළොවේ ඇදයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න මම ඒ ඇදේ වලට පෙන්නලා දෙන්නම්. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. ජය වේවා.